තමන්ගේ අනාගතය ගැන හිතලා හොඳ නරක තෝරා බේරගෙන කලින්ම ඒ ගැන නුවණින් දැනගෙන කටයුතු කළොත් එයාගේ සිදුරක් අඩුපාඩුවක් හතුරෙකුටවත් මිතුරෙකුටවත් දැනගන්න බැරිය. මේ මම මේ වලට කීවේ තේරතේරී ගාථා පොතේ තියෙන එක ගාථාවක්. තමන්ගේ අනාගතය ගැන හිතලා තමන්ගේ දැන් තියෙන වැරදි අඩුපාඩු කල්යල් ඇතුව දැනගත්තොත් තමන්ටම පුළුවන් ඒ වැරදි අඩුපාඩු ටික හදාගෙන යන්න. එතකොට තමන්ගේ අනාගතයට ඒ වැරදි යන්නේ. තමන්ගේ අනාගතයට ඒ අඩුපාඩු යන්නේ. තමන් දැන් දුස්සීලයි කියලා අඳුනගත්තොත් තමන්ගේ අනාගතයට ඒ දුස්සීලකම යන්නේ. තමන් දැන් අසත්පුරුසයි කියලා අඳුනගත්තොත් තමන්ගේ අසත්පුරුසකම අනාගතයට යන්නේ. දැන් අඳුනගෙන දැන් ඒ අඩුපාඩු ටික හදාගත්තොත් තමන්ගේ සිදුරක් දෝෂයක් අඩුපාඩුවක් හතුරෙකුට අල්ලන්නත් බෑ මිතුරෙකුට අල්ලන්නත් බෑ. අපි ගැන මිතුරොත් අවධානයෙන් ඉන්නවා. ඊළඟට කවුද අපි ගැන අවධානයෙන් ඉන්නේ? හතුරොත් අවධානයෙන් ඉන්නවා. අපි ගැන සමහරවිට අපටත් වඩා අවධානයෙන් ඉන්නවා හතුරු. හතුරෙකුටවත් මිතුරෙකුටවත් හොයාගන්න බැරි වෙන විදිහට තමන්ගේ අඩුපාඩු හදන්න ඕන.